සන්දෑවක් වේවායි ප්‍රාර්ථනා කරමින් තුල්ලුවක් සමසා වදාළ විතරාගී සම්ෘතියාණන් වහන්සේගේ ඒ අසිරිමත් නිර්මල ධර්ම අපට දායාද කළා. ධර්මත් දීපයක් බවට පත් වුණා. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් මේ ලංකා දරන වැඩම කිරීම සිහිපත් කරලා මේ ලක් ඉතිහාසයේ බෞද්ධයන් හැටියට රන්නකුරෙන් ලියවන නාමය සම්බුද්ධ ශාසනයේ දියුණුව ඉදන් සිට අද දක්වා එදා මොග්ගලතිස්ස මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රචාර කටයුතු සඳහා රටවල් 9කට පිටත්ව ගියත් මේ මහා ධර්මද්වීපයට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ ඒ මිහින්තලා අසිරිය නිස්සක පවුවට වැඩම කළ මේ මිහින්තලා අසිරිය සිහිපත් කරලා ඔබ අප සියලු දෙනාම